මේ ඔබ දකින්නේ ආහාරගල ආරණ්‍ය සේනාසනයට යන මනරම් මාවතේ. මේ මාවත වැටී ඇත්තේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිංගරාජ වනාන්තරයට මායිම්ව දෙල්ලව ග්‍රාමයේ පිහිටා ඇති අතර මෙම පුදබිමට යන මාවතේ ගස්වැල් තුරුලතා මෙන්ම සුන්දර දිය පාරවල් වලින් වනපෙත හා පුදබිමට යන මාවත එකාලෝක කරයි. හිමිදිරි උදේ සෑම දිනකම පිඩුසිගා වඩින ස්වාමින් වහන්සේලා හට උදෑසන දානය රැගෙන යන ගමේ පොඩි අය සහ වැඩිහිටි සදහැවතුන් ඉමහත් භක්තියෙන් යුතුව මේ මාවතේ ගමන් කරයි. කුරුල්ලන්ගේ කිචිබිචි නාදය හා රිලවුන් හා වඳුරන්ගෙන් තුරුලතා හැඩවන මේ මාවත අතරින් පිඩුසිගා වැඩම කර නැවත ආරණ්‍ය සේනාසනය වෙත ගමන් කරනා පින්වත් ස්වාමින් වහන්සේ නමක් ගමන් කරනා සුන්දර මොහොතක මනදොල නිවාලන දර්ශනීය දසුනක් තමයි ඔබ මේ දකින්නේ. මේ වන විටත් මෙම ආරණ්‍ය සේනාසනය නවීකරණය කරමින් පවතින අතර ඒ සඳහා ගම් වාසින්ගේ හා සදහැවතුන්ගේ ශ්‍රමදායකත්වය තව තවත් ලැබේවායි මාගේ ප්‍රාර්ථනයයි. තවද මෙවැනි රමණීය පරිසරය ආරක්ෂා කර ගැනීම අප සීලූම දෙනාගේ යුතුයකම වන අතර ඒ තුලින් මතු පරපුරේ දූදරුවන්ගේ නෙත්සටන් වලටද මේ සුන්දර පරිසරය සුරකීම අප සැමගේ වගකීමයි. මේ දසුන් බලන ඔබත් මේ පින්බිම වෙත පැමිණ සිත්සතන් නිවා මනදොල පුබුදුවාගෙන මතු භවයෙන් සුගතගාමී කර ගන්නා මෙන් මා පවසමි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පිටපත් රචනය හා වීඩියෝ සංස්කරණය මහේෂ් ගමගේ.